ඒක කරමින් මට කියන්න ලකින්ද පුතා කොහොමද ඔයාලට පැය භාගයක් දවසකට තියෙනවද? සජීව පුතා yes කියන්නේ. අනිවාර්යයෙන් පැය භාගයක් දෙයක් ඕනේ. අනිවාර්යයෙන් ඒක තමයි මම කියන්නේ at least අඩුම තරමේ පැය භාගයක් නේද? පැයක් දෙකක් මේ පුළුවන් කියන්නේ ඒක ගොඩක් හොඳයි. අඩුම තරමේ පැය භාගයක් අනිවාර්යයෙන්ම මේකට යොමු කළ යුතුයි. හරිද? අනිත් අය කොහොමද පුතේ? මදුෂානි ඕකේද? චමිෂ්කා you can see one picture. පුතේ don't think too much. බය වෙන්න එපා. ගොඩක් හිතන්න එපා. දැන් මේක ඉංග්‍රීසි වලින් විතර ගොඩක් දේවල් තියෙනවා කියලා. මෙතන තියෙන එක වචනයක්වත් ඕගොල්ලෝ බලන්නවත් එපා. බලන්න එපා කියන්නේ පුතේ බලන්න. නමුත් ඒක හිතන්න එපා. මොකද මේ ටික අපිට අවශ්‍ය නැහැ. මට මේ භාෂාවේ history එක පුතේ පොඩ්ඩක් නිකන් ඔයගොල්ලෝගේ ඔලුවට දෙන්න ඕනේ. ඒක නිසා තමයි මම මේ picture එක හදලා තියෙන්නේ. එකක් භාවිතාවෙන්. ඔයගොල්ලෝ නිකමට මේක දිහා බලන් ඉතින් මම පොඩි දේවල් ටිකක් කියන්නම් පුතේ. දැන් මේ ඉංග්‍රීසි භාෂාව ආරම්භය පුතේ ක්‍රිස්තු වර්ෂ 4 වෙනි 5 වෙනි සියවස දක්වා තිබෙන. හරිද? ඒක පුතේ ආරම්භ වෙන්නේ කවුරු හරි දන්නවද පුතේ සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් මොන වගේ රටකින්ද මෙන්න මේ ඉංග්‍රීසි භාෂාව උපත ලබන්නේ නැත්තේ කියලා? පුතේ I'm sharing my screen again. ඉංග්‍රීසි භාෂාවක් විදියට පැමිණෙන්නේ භාෂාවක් විදියට නෙමෙයි පුතේ. හරිද? ඉංග්‍රීසි භාෂාවේ මූල ආරම්භය පටන් ගන්න පුතේ ක්‍රිස්තු වර්ෂ 4 වෙනි 5 වෙනි සියවසේදී ජර්මනියේ ගෝත්‍රයි. හරි ගෝත්‍රයේ පුතේ ඔය අන්නේ ශබ්ද ටික පුතේ පරිණාමය වෙමින්. එහෙම නැත්නම් නේද කාලයත් එක්ක යම් කිසි දේවල් එකතු වෙමින් ඇඩ් වෙමින් වෙනස් වෙමින් නේද? ඒ කියන්නේ මානවයාගේ පරිණාමයත් එක්ක. ඉතින් පුතේ ඔන්න 5 වෙනි සියවසේ ඉඳලා එනවා පුතේ ක්‍රිස්තු වර්ෂ 1100ට විතර එනවා. හරිද පුතේ? දැන් ඔය ජර්මනියෙන් ආරම්භ වුණ භාෂාවට පුතේ අපි කියන්නේ ඕල්ඩ් ඉංග්‍රීසි කියලා කරන පරිණාමය වෙලා එකතු වෙලා වෙනස් වෙලා ආපු භාෂාවක් තමයි අපි මේ ඉගෙන ගන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ භාෂාව ඉගෙන ගත්තොත් අද පුතේ අපේ හැම භූමිකාවකම ජීවිතේ නේද? ජීවිතේ පුතේ වෙනම ලෙවල් එකකට ගේන්න පුළුවන් මෙන්න මේ භාෂාව නේද? ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ් එකක් නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පුතේ නිල භාෂාවක් විදියට පිළිගත්ත භාෂාවක්. ඉතින් මේක පුළුවන් වෙනවා කියන්නේ පුතේ අපිට ලොකු දේවල් වෙනස් කරගන්න පුළුවන්, ගොඩක් දේවල් වෙනස් කරගන්න පුළුවන්, නව දොරටු විවෘත කරගන්න පුළුවන් ජීවිතේ. හරිනේ පුතේ? ඔන්න ඔය දේවල් ටික අමතර කරනු පුතේ ස්පෝකන් වලට මේක වැදගත්කමක් නැහැ. නමුත් බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් එකක් තියෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් ටික මම මුලින්ම කිව්වේ ඔයගලන්ට මේ දේවල් ටික දැනගත්ත යුතුයි. මෙන්න බලන්න හරිද? හෙයාර් ස්ටයිල් එකේ නේද? හෙයාර් ස්ටයිල් එකේ පුතේ ප්‍රධාන වෙනසක් තියෙනවා. හරිද පුතේ? නමුත් ඇඳලා ඉන්න ඇඳුමේ අත් දෙක තියාගෙන ඉන්න විදිහේ ඇස් දෙකේ නහය හිනහවේ නේද පුතේ? කිසිම වෙනසක් නැහැ. හරිනේ? ඇඳුමේ පාට අන්න පුතේ වෙනසක් නැහැ. ඉතින් පුතේ මෙන්න මේ ඉංග්‍රීසි භාෂාව පුතේ සියලු ගනුදෙනු සිද්ධ වෙන්නේ පුතේ ක්‍රියාපද මූලික කරගෙන නේද? ඇක්ෂන් වර්බ්ස් මූලික කරගෙන තමයි පුතේ මේකේ දාන මේ ඉංග්‍රීසි වල දාන සියලුම වැඩ කැලි නේද පුතේ? අපි කියන්නේ වැඩ කැලි කියලා. ඔන්න ඔය වැඩ කැලි ටික දාන්නේ පුතේ ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද මූලිකව. අන්න පුතේ ක්‍රියාපද මෙන්න මේ වැඩ කැලි දාන ක්‍රියාපද වල විවිධ ආකාර තියෙනවා. නමුත් පුතේ නේද පුතේ ක්‍රියාපද වල විවිධ ආකාර තියෙනවා. different forms of the verbs. හරිද පුතේ? නමුත් ක්‍රියාපද වල විවිධ ආකාර තිබුණට මෙන්න මේ පිච් එකේ ඔයගොල්ලන්ට පේන විදිහට ඔයගොල්ලෝ දැන් දැකපු විදිහට මම කියපු විදිහට පුතේ ක්‍රියාපදයේ අර්ථයවත් ප්‍රධාන වෙනසේවත් කිසිම වෙනසක් වෙනස් වුණා වගේ පුතේ නේද? අන්න ඒ වගේ වෙනස්කමක් විතරයි පුතේ ක්‍රියාපද වල. එහෙම නැත්නම් ක්‍රියාපද අපි ඉගෙන ගන්නවා පුතේ ක්‍රියාපද ප්‍රධාන වශයෙන් ආකාර එහෙම නැත්නම් ෆෝම්ස් තියෙනවා පුතේ පහ. හරිද? ඔන්න ඔය ෆෝම්ස් පහ ඇතුලේ පුතේ කරන ගනුදෙනුව තමයි මේ ඉංග්‍රීසි භාෂාවේ අපි ඉගෙන ගන්න අතීත ස්වරූපේ. ක්‍රියාවක අතීත ස්වරූපේ. හරිනේ පුතේ? අතීත ක්‍රියාව කියලා කියන්නේ past tense කියලා කියන්නේ. ඊට පස්සේ පුතේ verb 3 එක විදිහට තියෙනවා මොකක්ද? past participle අතීත කෘදන්තේ. අතීත කෘදන්තයේ තියෙනවා පුතේ ක්‍රියාපදයක තුන්වන ස්වරූපයේ විදිහට. එහෙම නැත්නම් third form. නම් මොකක්ද? took වෙන. ඒ වගේම පුතේ fourth එක third form වුණාම taken වෙන. take verb 1 took verb 2 ඊට පස්සේ පුතේ verb 3 එකට ආවම ඒක taken වෙනවා. ඒ කියන්නේ අරගෙන කියන අදහස දෙන taken වෙනවා. අන්න බලන්න පුතේ මම අර මුලින් පිච් එකක් වෙන්නේ මොකක්ද? අන්න දැන් අදහස වෙනස් වෙලා නැහැ. ගන්නවා කියන එකේ අන්න ගත්තා. ඒ අදහසමයි තියෙන්නේ. නමුත් ඒක past tense වෙලා විතරයි. අර දැන් මුලින් දැකපු පිච් එකේ වගේ පුතේ ප්‍රධාන අදහසේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. අන්න පොඩි පොඩි කැලි එකතු වෙලා එහෙම නැත්නම් වචන වෙනස් වෙලා අකුරු වෙනස් වෙලා අන්න ඒක අතීතද වර්තමාන. හරිද පුතේ? අන්න ඒ වගේ පුතේ take verb 1 ඒ වචනේම පුතේ verb 2 verb 3 එක taken අරගෙන අන්න පුතේ verb 4 එක ලේසි අපිට. verb 4 එක ලේසි. හරිද පුතේ? හැම වෙලාවකම හැම වචනයකම පුතේ verb 4 එක ලේසි. මොකද අගට ing එකතු වෙන එක තමයි වෙන්නේ. අන්න පුතේ taking අරගනිමින් කියන අදහස් දෙනවා verb 4. verb 4 pronounce ක්‍රියාවක අතරවන right කියලා තමයි pronounce කරන්නේ. හරිද පුතේ? w වකුර pronounce වෙන්නේ. අන්න ඒ අනුව පුතේ මේ ක්‍රියාපදය කොහොමද අපි pronounce කරන්නේ? how we can pronounce this? right correctly. හරිද පුතේ? නිවැරදිව right. අන්න පුතේ right කියන ක්‍රියාපදයේ verb 2 එක මොකක්ද? wrote. අන්න පුතේ බලන්න. ඒකෙදි w වකුර pronounce වෙනවද නැහැ? wrote කියලා තමයි මේක pronounce කරන්නේ. wrote. ඊට පස්සේ පුතේ third form එක මොකක්ද? written 6 times 2 written. එහෙම නැත්නම් පුතේ අට වැඩි කිරීම දෙක කියන්නේ කොහොමද? 8 times 2 හරිනේ? අන්න පුතේ අට බෙදීම දෙක 8 divided by 2 8 divided by 2
එහෙම නැත්නම් 6 බෙදීම 2 6 divided by 2 හරිනේද පුතේ? දැන් මේක ඇසුරින් මේක ඕගොල්ලෝ හොඳට උඩට දාගත්තා. මේක ඇසුරින් ඕගොල්ලන්ට සියලු ගණන් සියලු අදහස් ඉංග්‍රීසි වලින් ප්‍රකාශ කරන්න පුළුවන් වුණා. නමුත් මේක හොඳට ප්‍රැක්ටිස් කරන්න එක්සැම්පල්ස් ලියන්න. හරිනේ? අන්න පුතේ. ප්‍රතිශතයක් විතර කොහොමද 150යි කියලා කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? 50%. 50%. ඕකේ ෆයිනලි පුතේ මෙන්න මේක ප්‍රොනවුන්ස් කරන්න මේ 150 කියන එක ඉංග්‍රීසි වලින් මෙතන තියෙනවා. ප්‍රොනවුන්ස් කරමු කවුරුත් එක්ක. ටක් ගාලා පුතේ. චමිෂ්ක පුතේ. Can you get first? පළවෙනිට පුතේ මෙන්න මේ 50%. 50%. හරි පුතේ මෙහෙමයි. මේක හරියටම තිතට ප්‍රොනවුන්ස් කරන්න පුතේ 50% නෙමෙයි 50%. 50% cent 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 percent. Now you can try again. Chamiska Puta again. Percent. Chamiska Puta again. One more. 50%. Percent. Very good. Dinesh Puta percent. Pronounce it. Dinesh. Hello, Dinesh Puta. Are you there? Okay, Hasna. Take chance. 50%. Percent. Very good, Puta. Correct. Lakindu Puta. 50. 50. Yes, again. 50%. percent. හරි percent කියන්නේ පුතේ අර slow motion අපි කියද්දි percent කියනවා. ඒක හරියට කියද්දි පුතේ මෙහෙම 50% තමයි හරි පුතා කියන එක හරි. ඒක ටිකක් අපි slowly pronounce කරද්දි තමයි ඉන්නේ. ඒක නිසා 50% කියවන්න පුතේ එම 50%. 50%. අන්න හරි පුතේ 50%. then මදුෂානි 50%. 50%. 50%. Oh, percent නෙමෙයි 50%. Sanjeev 50%. 50%. Cent කියලා අපි කියන්නේ perfume වලට scent. 50%. නෙතුල පුතා 50%. 50%. හරි පුතේ very good. Then I will send you the tutorial. With that you can work with using that. හරිද පුතේ? එහෙනම් මම tutorial එක දෙනවා. වාට ඒක use කරමින් පුතේ activity ටික කරන්න පුළුවන්. activity ටිකක් දුන්නා. Now you can remember. හරිද පුතේ? මොනවා හරි issues තිබුණොත් group එකට එහෙම නැත්නම් මට කතා කරන්න. අපේ lesson එක අපි ඉවරයි පුතේ අද. We are going to conclude today's session. Thank you very much for joining today's. Any issues? What else? මොනවා හරි ගැටලුවක් තියෙනවද පුතේ අද lesson එක සම්බන්ධව? මොනවා හරි තියෙනවා නම් ටක් ගාලා අහන්න. අපි කරපු දේවල් සම්බන්ධයෙන් හරි thank you හරි very good okay හරි then good night and see you again next time. Thank you very much. Good night. Good night, sir. Night. Good night today. Good night.